මේ වතුකම්කරුවන්ගේ වෙනුවෙන් පැමිණීමේදී මනාවක් දෙන්න ආණ්ඩුව යෝජනා කරනවා රුපියල් 200ක. මෙන්න මෙතන පුංචි ගැටලුවක් මතුවෙන නැමෙත මේ වතුකම්කරුවෝ කියන්නේ දැන් රජයේ වතු සමාගම් කීපයයි තියෙන්නේ. මේ පුද්ගලික අංශයේ ඉන්න කම්කරුවන්ට රජයේ මුදලක් කොහොමද ලබා දෙන්නේ? මේ ඒකේ නීතිමය තත්ත්වයක් තියෙනවා නම් පැහැදිලි කරන්න. මහ භාණ්ඩාගාරයෙන් මුදලක් කොහොමද දෙන්නේ මේ පුද්ගලික වතුකම්කරුවන්ට පැමිණීමේදී මනාවක් විදිහට? ඇමතුමා ඔකත් එක්කම මේ ඊයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ ප්‍රසාද් මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රශ්න කරන මේ අහනවා. එතකොට ඔහු කියනවා මේ දැන් ඉදිරියේදී අලගොවියෝ ලුණු ගොවියොත් පාරට බහැලා ඉල්ලුවතින් මේ විදියටම රජයේ බදු මුදල් දෙනවද කියලා වතුකම් කරවන්න දෙනවා කියනවා. ගොවියට හෙක්ටයාරයක රුපියල් 25000ක් පෝර්සාන අතර දුන්නා නේද? මතකද? ඈ? ඒක මදි. හැබැයි වතුකම් කරුවට දෙන එක ප්‍රශ්නේ. ඒක දහන්නේ. දැන් පොඩ දැන් ඔබ අහන්නේ නැත්තේ ඇයි ගොවියත් පුද්ගලික වැඩ කරන්නේ? ගොවියට කොහොමද පෝර්සාන දෙන්නේ කියලා රජයේ බදු සල්ලි වලින්. ඔබ ඒක මගෙන් ඇහුවේ නෑ? ඔව්. ඒක සහන ආධාරයක් ගොවි ජනතාවට දෙන. මේක පැමිණීමේ දීමනාවක් විදිහට. ඉතින් මේක අපේ රටේ වැවිල් නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා රජය දෙන දිරි දීමනාවක්. ඒ අයගේ පැමිණීම වැඩි වෙලා, නිෂ්පාදන ඵලදායකත්වය වැඩි වෙලා, ඒකෙන් අපේ අපනයන සඳහා වැඩි හැකියාවක් ආවොත් ඒක රට නෙමෙයිද හොඳ? ඉතින් අපි කියලාත් තියෙනවා දැන් අපි මේ වතු සමාගම් වලට අවශ්‍ය තරම් කාලයකුත් ලබා දුන්නා. අපි තව උදව් කරනවා. උදව් කරලා අවශ්‍ය ඉලක්ක වලට එන්න බැරි නම් වතු සමාගම් සම්බන්ධයෙන් තීන්දුවකුත් ගන්න වෙනවා කියලා ජනාධිපතිතුමා ඒකකම කිව්වා. මම හිතනවා සාධාරණයි මේ රුපියල් 1350ක් ගත්ත වතු කම්කරුවන්ට රුපියල් 400ක් අතර ලැබෙන එක ගැන ඇයි ඔබ විරුද්ධ වෙන්නේ? ඒකට එතෙන්ද සමාගම් වලට දැන්ට දෙන්න පුළුවන් ඒකත් අමාරුවෙන් දැන් දුන්නේ නෑනේ. රනිල් වික්‍රමසිංහ මේක දෙන්න කියලා යෝජනා ගෙනාවා. හැබැයි කරගන්න පුළුවන් වුණාද? බැරි වුණා. ආණ්ඩු ගණනාවක් කිව්වා. කරගන්න පුළුවන් වුණාද? බැරි වුණා. මං කියන්නේ මාධ්‍යවේදීන් හැටියට ඔබ ගිහිල්ලා අර වතුකරේ ජනතාවට මේ අයවැය සහනය ලැබුණාට පස්සේ ඔවුන්ගෙන් මේ ප්‍රකාශයට පත් වෙන උද්දාමය ගැන බලන්නකෝ. මේ රුපියල් 400 වැඩි වුණාම මම හිතනවා ඔබ දකින්නද කියලා මේ සමාජ මාධ්‍යවල මේ වතුකම්කරුගේ ඇත්ත ප්‍රීතිය ප්‍රකාශයට පත් වෙනවා. කිසිම ආණ්ඩුවක් එහෙම දුන්නේ නැහැ. ඒගොල්ලෝ සමහරට ඒ කියන්නේ ඒ වතු ජනතාව අතරේ ඒ ඡන්ද වලින්ම පාර්ලිමේන්තුවරව පරම්පරා ගානක් නියෝජනය කර දේශපාලන පක්ෂයට ඇමතිකම් අරගෙන තියෙන වතු ආශ්‍රිතව දෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. අපි දුන්නා රුපියල් 400ක් ලැබුණාම දවස් 25ක් ආවොත් අතට රුපියල් 10000ක් අතර හම්බ වෙනවා වැඩිපුර. 10000ක් හම්බ වෙන අතට වැඩිපුර. ඉතින් ඒක අපි ලබා දීලා තියෙනවා. මම හිතනවා වතු කම්කරු ජනතාව වෙනුවෙන් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් අපනයන ආදායම හැටියට ගේන මේ ජනතාව වෙනුවෙන් ඒ සාධාරණ රජය කළ යුතුයි. රජය වක්කීම මේක. මේ ජනතාව වැඩ කරන රාජ්‍ය අංශයේද, පෞද්ගලික අංශයේද, සම්පකාරකද, ස්වයං රැකියාවක්ද ඒකනේ අදාළ වෙන්නේ. දිය හැකි සහන රජය ලබා දෙන එක. මේකත් අපේ වෙනස. අපි ආදායම් ඉලක්ක ඉක්මවා යමින් යම්කිසි ආකාර ආදායම් එකතු කරගෙන තියෙනවා. රාජ්‍යයට ආදායම් එනකොට ඒ ආදායම්